විසිහයි මාර්තු 19 ලොකුරා වැඩිම අවධානයට යොමු වුණු සිදුවීම් මොනවාද? මෙතන සිට ග්ලෝබල් ඇන්ගල් බලශක්ති වැඩවීම් ඉලක්කවේ ඉස්රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික වායු විදිහට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ විසින් කටාරය එක්සත් අරාබි එමිරාජ්‍ය සහ සෞදියේ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව පවසන්නේ ඉරාන ස්වභාවික වායු විදිහට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව තමන් නොදන්නා බවයි. ආන්දෝලනාත්මක හෙළිදරව්ව ඇමරිකාවට ඇති තර්ජන පිළිබඳ බුද්ධි අංශ ප්‍රධානියා විසින් සෙනට් මණ්ඩලයට කරුණු දක්වා තිබෙනවා. එපික් ෆියුරි වෙඩියුම ආරම්භ කරන විට ඉරානීය න්‍යෂ්ටික ඉන්ධන යළි ගොඩනැංවීමට උත්සාහ නොකළ බවටද ඇය එහිදී පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. තෙල් මිල යළි ඉහළට මැද පෙරදිග යුද උණුසුම ඉහළ යද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වෙලා අදට දවස් 20ක්. ඒ වගේ පසුබිමක පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් ලෝකයේ විශාලතම ස්වභාවික වායු නිධිය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වීම ගත වෙච්ච පැය 24 තුළ මැද පෙරදිග යුද්ධයේ අතිශය තීරණාත්මක සිදුවීම බවට මේ වෙනතත් පත් වෙලා තියෙනවා. සවුත් පාස් ගෑස් නිධිය විදියට හැඳින්වෙන මේ ගෑස් නිධියේ ඝන අඩි ට්‍රිලියන 1800ක් පමණ ඇති බව තමයි සැලකෙන්නේ.
එය මුළු ලෝකයේම ස්වභාවික වායු සංචිත වලින් 17%කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මේ ස්වභාවික වායු නිධියේ සැහැල්ලු ඉන්ධන බැරල් බිලියන ගණනකුත් ඇති බව තමයි වාර්තා වෙන්නේ. කෙටියෙන්ම සඳහන් කළොත් ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්වෙච්ච මේ ඉරාන ස්වභාවික වායු නිධිය සමස්ත ලෝකයේම බලශක්ති සැපයුම් සඳහා ඉතාම වැදගත් වෙන සම්පතක්. ඉරානයේ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් 70%ක් පමණ නිෂ්පාදනය කෙරෙන්නේ මේ සවුත් පාස් ගෑස් නිධිය. ඉරානයේ විදුලි චලනය කර්මාන්ත සහ නිවෙස් උණුසුම්කරණය පවා සිද්ධ කෙරෙන්නේ මේ ගෑස් නිධියේ යොදා ගන්නා වූ නිධි මේ ගෑස් වලින්. අනික තවා අසල්වැසි ඉරානයේ ඉරාකයේ විදුලි බල උත්පාදනය සඳහා පවා ඉරානයේ මේ නිධියේ ගෑස් එමතත්තම් ස්වභාවික වායු යොදා ගන්නා බව තමයි වාර්තා වෙන්නේ. ගෑස් සැපයුම නතර වීමෙන් ඉරාකයේ විදුලි බල නිෂ්පාදනයත් මේ වෙනකොට අඩාල වී ඇති බව වාර්තා වෙනවා. තමන්ගේ වටිනම බලශක්ති නිෂ්පාදන කේන්ද්‍රයට ඊශ්‍රායලයේ ප්‍රහාර එල්ල කිරීමත් එක්ක ඉරානය විසින් කටාරය එක්සත් අරාබි එමිර ඇතුළු අනිකුත් ගල්ෆ් කලාපීය රටවල ස්වභාවික වායු නිෂ්පාදන බිම් ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළා. ඉරානයේ සවුත් පාස් ගෑස් නිධියේ උතුරු කෙරවල අයිති වෙන්නේ කටාරයට. මේ නිසා ඉරානය මුලින්ම ප්‍රහාර එල්ල කළෙත් කටාරයේ මේ ගෑස් නිධිය පිහිටලා තියෙන ප්‍රදේශයට. රාස් ලෆාන් විදිහට හැදින්වෙන මේ නිධිය තමයි කටාරයේ ප්‍රධානතම ස්වභාවික වායු නිෂ්පාදන කේන්ද්‍රය බවට පත්වෙන්නේ. ඉරාන මිසයිල් ප්‍රහාරයකට ලක්වීම නිසා එහි LNG නිෂ්පාදන මෙහෙයුම් මුළුමනින්ම නතර කරන්න සිද්ධ වුණු බව කටාරයේ රාජ්‍ය බලශක්ති සමාගම සඳහන් කරලා තියෙනවා. ඉරාන ප්‍රහාරයේ කටාර ගෑස් නිෂ්පාදන වැඩබිමට විශාල හානියක් ඒ ඔස්සේ සිද්ධ වුණු බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කරන්නේ. මිසයිල් ප්‍රහාර කිහිපයක් එල්ලවීමත් එක්ක එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඔවුන්ගේ ගෑස් නිෂ්පාදන පවා අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. ඉරානයේ සවුත් පාස් ගෑස් නිධියට වගේම ඒ ගොඩබිම් මෙහෙයුම් සිදු කරන අසලුවේ ප්‍රදේශයටත් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ ගෑස් පිරිපහදු පෙට්‍රෝලියම් රසායනික නිෂ්පාදනාගාර වගේම අපනයන පර්යන්ත පිහිටලා තියෙන පර්සියානු ගල්ෆ් වෙරළේ පිහිටලා තිබෙන අසලුවේ නගරය මේ බලශක්ති මර්මස්ථාන අතරින් ප්‍රධාන නගරයක් විදිහට සැලකෙනවා. මේ වගේ තමන්ගේ ප්‍රධානතම බලශක්ති නිෂ්පාදන කේන්ද්‍රයන් දෙකකට ඊශ්‍රායල ප්‍රහාර එල්ලවීමත් එක්ක ඉරානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, කටාර ඇතුළු මේ රටවල බලශක්ති නිෂ්පාදන වැඩබිම්වල සේවකීන්ට ඉවත් වෙන්න කියලා අනතුරු ඇඟවීමකුත් කළා. තමන්ගේ බලශක්ති නිෂ්පාදනාගාරවලට පහර දුන්නොත් බටහිර සමාගම් සමග ඒකාබද්ධ මෙහෙයුම් කරන ගල්ෆ් රටවල බලශක්ති පහසුකම් අනුදූලි කරන බවට තමයි ඉරාන විප්ලවකාරී බලකාය මීට පෙරත් අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. තමන්ගේ බලපෑමකින් තොරව එල්ල වෙච්ච ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින් ඉරානය තම ස්වභාවික වායු වැඩබිම් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ගැන කටාරය, සෞදි අරාබිය, ඒ වගේම එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඉරානයට බලවත් විරෝධයක් පළ කරමින් ඉන්නවා. තමන්ගේ රට තුළ ඉන්න ඉරාන තානාපති කාර්ය මණ්ඩලය වහාම පිටමන් කරන්නත් කටාරයේ පියවර අරගෙන තියෙනවා. සෞදි අරාබිය කියන්නේ ඉරානය පිළිබඳව මීට පෙර පැවති සියලු විශ්වාසයන් දැන් මුළුමනින්ම විඳ වැටී ඇති බව. ඒ වගේම ඉරානයට එරෙහි හමුදා මෙහෙයුමක් දියත් කරන්න තමන්ට අයිතියක් ඇති බවත් දැන් සෞදි අරාබිය කියනවා. සෞදි අරාබිය වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ගේ ඉවසීමට සීමාවක් තියෙනවා කියලා ඉරානය වටහා ගන්න ඕන කියන කාරණය. කොහොම වුණත් ඉරානය සම්බන්ධයෙන් මේ ගල්ෆ් කලාපීය රටවල් ගන්න ඊළඟ පියවර පිළිබඳව තවමත් පැහැදිලි කිරීමක් නැහැ. ඉරානයේ සවුත් පාස් ස්වභාවික වායු නිධියට එල්ල කරපු ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයේ ඍජුව බාර නොගත්තත් ඉරානය පුදුමයට පත් කරන සැලසුම් තවමත් Taman සතු බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් ප්‍රකාශ කරලා තියෙනවා. සවුත් පාස් ස්වභාවික වායු නිධියට එල්ල වුණු ප්‍රහාරයේ හෙලා දැකපු ඉරාන ජනාධිපතිවරයා මසූද් පෙෂෙස්කියන් සඳහන් කරන්නේ එමගින් ලෝකයටම පාලනය කළ නොහැකි ප්‍රතිඵල, දරුණු ප්‍රතිඵල අත්විඳින්න සිද්ධ වෙයි කියන කාරණය. මේ අතරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකර සිටින්නට තිබුණා කියන කාරණය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව ඇමරිකාව කිසිවක් දැනගෙන හිටියෙත් නැහැ කියන කාරණය තමයි ට්‍රම්ප් සඳහන් කරලා තියෙන්නේ. ඊශ්‍රායලය විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ Tamanට නොදන්වා කියන කාරණය තමයි ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කරන්නේ. නමුත් ඉරානය විසින් කටාරය වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කළොත්
සවුත් පාස් ස්වභාවික වායු නිධිය මුළුමනින්ම පුපුරවා හරින බවත් ජනාධිපති ට්‍රම්ප් තර්ජනාත්මකව සඳහන් කරලා තියෙනවා. කොහොම නමුත් මේ වගේ ප්‍රහාරයක් ඇමරිකාවට නොදන්වා ඊශ්‍රායලයේ විසින් එල්ල කරාවිද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. ඒ වගේම ට්‍රම්ප් මීට කලින් කරලා තියෙන ප්‍රකාශත් අරගෙන බැලුවහම ඇතැම් වෙලාවට ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශ මතභේදාත්මක ප්‍රකාශ බවට පත් වෙලා තිබෙන බව ඔබට මතක ඇති. තම ස්වභාවික වායු විද්‍යට ප්‍රහාර එල්ල කරන්න ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර විදිහට ඉරානයේ එල්ල කරපු මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් වුණේ කටාරයේ පිහිටි ලෝකේ විශාලතම LNG නිෂ්පාදනාගාරය. අද අලුයම වෙනකන්ම ඊට ඉරාන ප්‍රහාර එල්ල වුණු බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. කටාර ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉරානය ඊට බැලස්ටික් මිසයිල් ප්‍රහාරත් එල්ල කරලා තියෙනවා කියලා. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට අයත් අබුඩාබියේ බලශක්ති නිෂ්පාදන පහසුකම් වලටත් ඉරාන ප්‍රහාර වලින් දැඩි හානි සිද්ධ වෙද්දී එක්සත් අරාබි එමිරේට් වෙරළේ තිබුණු නෞකාවකටත් මෙවැනිම ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ගිනිගෙන තිබෙනවා. සෞදි අරාබියේ රියාද් නුවරටත් ඉරාන මිසයිල් ප්‍රහාර එල්ල වුණ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය කියනවා. ඉරානය ඊශ්‍රායලයේ වෙතත් මේ විදිහට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්ම එල්ල කරලා තියෙනවා කියන කාරණය ජාත්‍යන්තර මාධ්‍ය දර්ශනත් සහිතව වාර්තා කරනවා. මීට සමගාමීව ලෙබනනයේ හෙස්බුල්